what's up ඔන්න ඉතින් අද ප්ලේ කරන්නේ Ice Cream chapter 6 ටිකටි කල් යනවා මචං ජනවාරි 1983 කලින් ගේ මචං අපි මේ කොල්ලා ඔය දෙන්නම එකට කරගත්තානේ දැන් මචං අපිට චාලි හොයාගන්න තියෙන්නේ හැම එකකින් වගේ ඉතින් මොලකාරය තමයි ඉජේ ඉන්නවා දැන් චාලි මෝ කියනවා මුට තනියෙන් පැන ගන්න ඒ වගේ කියලා කොහොමද උඹට චාරියන්නේ මේ කවුද මේ අලුත් එකෙක් බං අලුත් එකෙක් ඉන්නවා ඉතින් අම්මට සොරි වෙනවා මේ මොකෙත් යකෝ මේ මෝ මල් වැනි බොනවා වගේ මේව බොනවනේ බං හරි එල හරි මචං ඔයාලට පේනවා ඇති මේ ඉන්නේ අපේ අලුත් ගේම් එකේ අලුත් එක මොකද්ද කියලා මන් දන්නේ නැහැ මොකද්ද කියලා බලපන් අර ඇටේ ඉන්න මේ ඉන්න අපේ අයියා ඉන්නවනේ වෙන කවුරුත් ඕනේ නැහැ මම ඔයා එන්නේ කියලා ඔයා එන්න එපා එහෙනම් මේ ගේම් එක හැදලා තියෙනවා ඔයා එන්න තමයි හැදලා තියෙන්නේ අපිට ඕන ටොයිලට් එකට යන්න පුළුවන් එහෙම ඕනේ අපිට අරයා මගේ අරගන්න තිබ්බන හොඳටම ඇති එයා ඉන්නවද දන්නේ නැහැ ඉතින් මොකද කරන්නේ යනවද ඉන්නවද කමන්නේ යං කණ්ඩ හරි කියලා අයියෝ මේ පොඩි ඇටෙක් ඉන්නා නේද මොකද මම බොරුවට කෑ ගහන්නේ වාතයක් වෙන්න දන්නේ කොහෙද රොඩා ඉන්නේ අයින් බොරු හිතන්නේ රෝඩ් ගියා හිතුවට බෑ ඉතින් මේ ගෝන් ගෑණික් ඉන්නවනේ බාලහම් පිටින් දැක්කනේ බං බෑනේ ඉතින් වැඩේ කරන්න එහෙනම් එන්නකෝ මේ ඇත්තේ එන්නේ කේලිය දැන් හේන මත නෑ හුන්න තාම යථා තත්ත්වයෙන් ඉන්නා දැන් තමයි කියලා එන්නේ පේනවනේ බං ඉතින් කාට නිකන් බාලියාව දොර වහලා තියාගමු ඊට පස්සේ මචං අපිට පොඩි ගේම් එකක් ප්ලේ කරන්න තියෙනවා මේ යටින් ඉඳන් උඩට තමයි අපි මේකේ පාර්ට් ටික හොයාගන්න ඕනේ රතු නිල් හරියට හරි ආයෙත් රතු එක නිල් එක ඊට පස්සේ කහ එක රතු එක වැරදුනා නිල් එක කහ එක කොයි බං හරියට හරි ඊට පස්සේ කහ එක කොළ එක කහ කොළ හරි ඒක කහ අවුට කොයි බං ඉබියන්කෝ කහ නිල් මේක ටික මචං ටික එන්න ස්පීඩ් එනවා
පස්සේ රතු කෝල කොයි එන්න රතු නිල් කොයි නිල් එකයි කහ එකයි හරි ඔන්නෝක ගන්නවා මචං මෙන්න මෙතනින් ඔන්නෝක එනවා මේ තියෙන මචං අපේ චූටි යටේගේ ඔලු ගෙඩියක් මං හිතන්නේ එදා අපි අර කලින් ගේම් එකේ වගේ අර ෆෑන් එකක් අස්සර ගිහලා එකෙක් මැරුවානේ මචං මැරුවා කියන්නේ මැරුවේ නෑ ඉතින් ඌ මැරුණා අන්න උගේ ඔලු කෑල්ලක් වෙන්න ඇති කෑල්ල කියන්නේ උන් හදලා ගන්න ඇති ඉතින් අපිට මචං හොයාගන්න ඕනේ මෙඩැලියන් එක කොටසක් කොටස් නෙමෙයි කොටස් දෙකම හොයාගන්න ඕනේ කමන්නේ අපි මචං මේ වෙස් මුණ දාගත්තාම අනිත් උන්ට හොයන්න බෑ අපි එතකොට අපිවත් අර චූටි එක වගේ නෙවෙන්නේ ඔන්නෝක තමයි ප්‍රශ්නේ මෙතනත් නෑ මචං ගැම්මටම අපි මෙහෙ චෙක් කරන්න දෙන්නේ නෑනේ මචං මේ පැත්තේ නෑ කොහොමද මෙතනත් නෑ කියන්නේ මේ පැත්තෙන් ගිහිල්ලා චෙක් කරන්න හොඳයි අපි හැබැයි මචං මේ මාස් එක දාගෙන මොකක් හරි ගත්තොත් එහෙම ඒක බීම් වැටෙන ෂේප් එකේ තියෙන්නේ අන්න ඒකින්ද වට ගන්න හොඳ නැහැ. එතනත් නෑ බා. යාමන්කෝ අපිට වෙන තැනක් තියෙනවා තව චෙක් කරගන්න. මේ ඉන්නේ අපේ අක්කා. මෙයා තමයි අපේ බතලා අක්කා. හොඳයි යාටත් නමක් හදාගත්තා. ඒ තමයි අපේ බතලා අක්කා. ඉතින් ඒක තමයි මචං. හරි මචං. පේනවනේ අර. අප මචං මේ ලොන්ඩරි වලින් මේසෙකුත් හොයා ගන්න ඕනේ. ඒකත් හොයාගෙන මයන්කෝ. ඔය තියෙන ඔය එකේ පළවෙනි ගේම තිබ්බයි ඉතින්. ඔන්නව තමයි කියන්නේ දෙයියෝ පැන දෙනවා කියලා. පැන නේ මොනවා හරි කෝකද දෙනවා ඇති. ඒක මට අදාළ නැහැ. අපිට මචං අර මෙඩැලියන් එකේ කොටස හොයා ගන්න ඕනේ මචං. මේ නෑ. හලෝ මචං. මේ පේනවනේ. මෙන්න මෙතෙන් තමයි අපි කියන්නලා දාන්න ඕනේ. තාම හම්බුනේ නෑ අපි මෙතෙන් ආවනේ. අර කෑල්ලක් වත් නැහැ නේද? බලහන් මෙන්න මේවා එක්කන අනිවාර්යෙන් තියෙන්න ඕන මචං. අඩු නැහැ කියහන්කෝ. පාට්ට කරුමේ. මේතනත් නැහැ. මේ ගන්නේ. අල්මාරිය නෝක වැඩක් නැහැ. මේ හරින්න වේද මචං. ඒක හරින්න බෑ නෝක. මෙතනින් නෑ. දැන් මෙතනින් වැඩක් නැහැ. මෙතන අපිට හොයාගන්න දෙයක් නැහැ. මේ කුස්සිය හරි කොහෙද චෙක් කරලා බලමු. මෙතන නෑ. මෙතනත් නෑ. මෙන්න මේක බලමු. ඒකෙත් නෑ. උඩාරින්න බෑ නේද? බෑ. උඩාරින්නත් බෑ. ඒක කොහෙද මේකේ හරින්න බෑනේ කොහොමද? අඩු නෑ නේ බා. එයාට මචං මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ අර පොඩි යටේ මේ මහත දිම්බතලයයි එක්ක බලද්දි මුන්ට හොයාගන්න පුළුවන් නේ බා. කොහෙද ඉතින් මේ වගේ රූපියෝ ටිකක් ගේම් එකක ඉන්නවනම් කොහොම හොයාගන්නද? අඩු නෑ කියහන්කෝ. මෙතනින් ආවේ මචං. මේ හරි චෙක් කරගෙන යන්න. මේකත් චෙක් කරේ නෑනේ. තියනවද? නෑ. මේක තියෙනවා. මේක තියෙන බලන්න උට. හරි එකක් හම්බුණා. ඒක කැලලක් මචං හම්බුණාම කොහොමද දන්නේ? මම කොහොම හරි මේක ඇරියෙත් නැහැ. නිකම්ම හම්බුණා. මේ පේනවා නේද? අපේ රොඩ් අයියටවත් මාව හොයාගන්න බෑ. ඒ තරම් මොලේ.
මචං මෙඩැලියන් එකේ කෑල්ලක් නම් හොයාගත්තා. තව කෑල්ලක් මචං තියෙන්න ඕන. මේක ඇතුලේ මචං අපි ෆුල් චෙක් අප් එකක් දාන්න යන්නේ. මේ පැත්තේ චෙක් කරා. මේ හින ඔයාලට ඕන නම් මේ මාස් එක බිම දාලා මේ වගේ කරගෙන බිම දාලා කුඩු කරන්න පුළුවන්. ඔයාලට ආසාවක් තියෙනවා නම් මම එක ගෝස්ට් මෝඩ් එක දාලා එතන නම් කුඩු කරගත්තා. ඒකින්ද මට අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට ඕන නම් කරගන්න පුළුවන්. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. no problem. මේ ඔක්කොම එකපාර මේ පැත්තට ආවන්න. පොඩ්ඩයි කොහොමද? මෙතන නේ මම චෙක් කරේ. ඕනේ බං. මෙතන චෙක් කරේ. ඒක තිබ්බේ නෑ මේ තියෙන එක. ඉතින් මම මේක හොයාගන්නකම් මේ වීඩියෝ පෝස්ට් කරලා තියන්නම්. ඊට පස්සේ හොයාගත්තට පස්සේ මම දාන්නම්. ඉතින් guys කාරුමේ තමයි එකක් ගෙනල්ලා මෙතෙන්ට දාගත්තා. හොයලා අන්තිමේට අනික් කැලේ දෙබින්න මේකත්. මේ තියෙන ඉතින් බාණ්ඩේ. ඕකත් ගිහිල්ලා මෙන්න මේක අරගමු අපි. ඊට පස්සේ මචං මේ මාස්ක් එක දාගත්ත කියන්නේ ආයෙත් අනිත් උන්ට පේන්නේ නැහැ ඉතින්. පේනවා තමයි ඉතින්. පේුණාට එහෙම ලොකු අවුලක් නැහැ. මේක අරින්න බෑ කියනවා මේ මොකද්ද මේ? ඒ ජුව පොඩක් නැහැ බා. ෆේස් මොන දියා. මේ මොකක්ද අම්මට දිරු. ඒක වැඩක් නැහැ. අපි මේ පැත්තේ තියෙන ටික චෙක් කරගමු. කීමනක් නැහැ. පත්තර කැලි ගොඩක් මොනවත් නැහැ මචං. මේ මොකද්ද? ඒක මචං නිවුස් පේපර් තමයි අර ස්ටෝක් ගන්න තියෙන්නේ. චූටි කැලි වගේ තියෙන නිවුස් පේපර්. අන්න ඒ ටික තමයි හොයාගන්න ඕනේ. යාළුවා ඇවිල්ලා. මේ මොකද මේ දිය මචං මොකේ කොලෙක්ෂන් එක තමයි. මේකෙත් මොනවද තියෙන බලන්න. මේ තියෙනවා නිවුස් පේපර් එක. කොයි අරු ගියාද එළියට? අරු එළියට ගියා නම් අපි මේක අරගෙන දාලා බලමු. අම්මට දෙකි 1955. මේ ඉන්න මචං රොඩ්ගේ අම්මා ඇවිල්ලා එයාට පන් ඇවිල්ලන්න එක ඉන්නවනේ බා. බුදුමා. කොයි බං රොඩු? ඩවුන්ලෝඩ් දාගන්න. කේලියන් ඉන්න. පේන ඔළුවක් නැතුව විදිනවාද? දැන් ඕක ඇහිලා රුවයි මෙතෙන්ට. ඕක සුවර් එකට මෙන්න ඕනේ මචං. දැන් අපි යන් පොඩි පෝට් එකකට. ඒ කොහෙද මචං තිබ්බේ ටෙලිෆෝන් මේකක් තියෙන. හරි. මේ පැත්තේ තිබ්බේ. මේ දින් බලන්න. I want you in my ice cream factory. මං දන්නවා උඹට ඕනේ කියලා. ඒකට මං අහුවෙන්නේ නැහැ උඹට. ඔබ දන්නවනේ මං කවුද කියලා. මෙතනක් තියෙනවා බං කලින් එකේ වයි කම්පියුටර් එක. ඉඳන් බලන්න දැන්වත් වදිනවද කියලා. හරියට. අඩු ආයෙත් කලින් එකේ වගේම NT විතරයි වැදුනේ. පාට්ට සතුටු ඉතින්. අපි කෝල් එකකම ජීට. හෙලෝ බොක්ක මොකද කරන්නේ? ඔන්න මචං ආත්මේ මාරු වුණා. එහෙම එකක් වෙන්නේ නැහැ ඉතින්. හැම එකේම වගේ මචං මම පචමයි නේ බං කෙලින්නේ. අනේ මන්දා ආමීන් අපි මයික් අයියා. මූ වැඩ මචං මූ බලන්නේ කොහම හරි මොකක් හරි එකක් අඳින්න. අපි ගන්න ගමු. ඊයි බං මෙතෙන්ට අර මේ මාස්ක් එක ගන්න නැද්ද බං? ඉඳන් බං. කෝල් එක කරලා. එතෙන්ට විතරයි මචං මාස්ක් එක ඕනේ. ඕනේ කියන්නේ එතෙන්ට විතරයි දාන්න පුළුවන්.
අනිත් තැන් වල දාන්න බෑ. හරි දැන් තමයි තේරුනේ. හරි දැන් අපිට මාස්ක් එක ඕනෙමද? නෑ ඕනෙම නෑ. අමු මෙතන ඉන්නේ. සීපට කොයි බා. ඔන්න ඔගෙන ප්‍රශ්න. කොට එකක් තියලා දාලා දුකත් හිතෙනවා ඉතින් කියද්දි. යාන මචං උඹලට දුක හිතෙන්න හොඳ නෑ. උඹලට දුක හිතුනොත් වැඩි කණ්ඩ වෙනවා. බලපන් මෙහි භාණ්ඩයක් තියනවද කියලා. මේවත් බීඩි කොට යන්නේ. යන්නේ බං මේ රොබෝලත් බීඩි නෙමෙයි. සිගරට් හරි මොනවා හරි වෙන ලබ්බා. එයා මචං අරින්න බෑයි. nothing here. මෙතන තියෙනවා. ටේප් එක තියෙනවා. අපිට ඕන නම් පීරක් වගේ එකක්. හරිද? අඩු මේ අපේ රෝඩ් අයියා නේ බා. ඊ ඩයලොග් මාව දැක්කේ නෑ පුදුමයි. නෑ කරින්න බෑ. මචං මේ තමයි ඔක තියෙන්න ඕනේ. නෑනේ මන්නේ ගොබ්බයා. මං ගොබ්බකමට ඔක හොය හිටියේ. ඕක කොතන කොහමත් නෑ මචං. අන්න රැටයක් ගැව්වා මේ ඉන්න අපේ අයියා. එන්න රොඩ් අයියේ එන්න. රස කෑම කාලේ යන්න. ඔයාටත් මන් දීලා යන්න. දැන් ඉතින් උඹ කෑ ගැහුවට වැඩක් නෑ මචං. මට ඕනේ දේ මං කරගෙන ඉවරයි. මෙන්න මේ ටූල් බොක්ස් චෙක් කරනවා මචං පීර ගන්න. පීරවල කොහෙද බං අරේ තියෙන්නේ? එතන නෑ. එතන නැත්තම් මෙන්න මේක තමයි තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතනත් නෑ කිව්වොත් මචං පුකු පොළොවේ ගහගෙන ඉන්න තමයි තියෙන්නේ. හරියට හරි. ඔය තියෙන්නේ මං හිතුවේ නෑ කියලා. දෙකට නැමිලා සීපට යන්න ඕන. ඕන්න කරගෙන ගෑම්මට පල්ලෙහාට යන්න ඕනේ. කලින් කිව්වා අර ඇටය ඉන්නවද දන්නේ නැහැ මචං. අලා මෙන්න මෙහෙත් පොඩි කෑල්ලක් තියෙන්න ඕනේ. අරු කෑ ගැව්වද? මේ තියෙන්නේ. ඕක තමයි ඕනේ කරේ. ඒක මෙතන නැද්ද බා? ඒ දොර. ඒ දොර තියෙන්නේ එහා පැත්තේ නේ බා. මේක ඇවිල්ලා මට කෙලිත් දන්නේ. ඊපය හිතනවා බං නිකන් මුන් එකපාර මෙතනින් මතුවෙද්දි අප්පට හුඩු වෙනවා. මෙන්න මේ කාරණු දිගේ අපි යන්. ආද සයිඩෙන් ලුක් කරලා කියනවනේ බා. ඒතකොට බං අපි කලින් කොහෙන්ද ගියේ බා? අපි කලින් ගියේ මෙතන නේද? පේනවනේ ඉතින් මොලේ කියන එක. ඇලේ දාලා හේතුවත් මොලේ කියන එක ගන්න බෑනේ මචං. පීර විතරක් දෙන්න බෑද මචං? පීර බෑ මචං. පීර විතරක් නිකන් දෙන්න බෑ බා. අපි අර පොට් එකට යන්නම ඕනේ. දැන් ඉතින් මේ පොට් එකේ තියෙන කොහෙද කියලා අහන්න එපා. මචං මට ෂුවර් නෑ අරු ඉන්නවද කියලා. පොඩි ඇටෙක් හරි හිටියොත් බා. ඇටයා නෑ ඇටෙක් නෑ. ආයෙ පැත්තේ යන්න බෑ. රෝඩ් කාර්යය කාඩ්බෝඩ් පුරවලා. මෙතෙන් යන්න බෑ. මෙතෙන්ට ගියයි.
අපිට ෂුවර් නෑ මචං මේ අයිස්ක්‍රීම් කාරයා කොහෙ ඉන්නවද කියලා. අපේ ආමේ තින් බාන්නේ. හරි. දරුන් නෑ තමයි ඉතින්. හරි කිව්ව නිකන් ඉතින්. පොඩ දන්නේ නැද්ද? ඩාගෙන ඩූම් වෙනවා. දැන් අපි පොඩි ඇටස් නෑනේ බා. ඔය කෑගේ වැටයද අපි? වෙන්න ඇති. කොහෙද මං අරක තිබ්බේ? පිස්සු වගේ නිකන් මටත් දැන්. අර සිරාවට මාමේ තියෙන්නේ. සිරාවට හරි දමණීට හරි ඔෆිස් එකේ නෙමෙයිනේ බා. කන්ට්‍රෝල් රූම් එකට යන්න ඕනේ. අපි පාලක මැදිරියට. දැන් නම් මචං වැඩේ කරගන්න චුට්ටක් ලේසි. මෙන්න මුට මේක දෙන්න ඕනේ. කොයි බංගනි? හරි මචං. ඕන්න ඔක දුන්නා. මේ තියෙන මචං මොන කරන බඩු ටික. අපි දැන් පීර වගේ එක දුන්නා. තව ටිකක් තියෙන බඩු ගන්න. ඉතුරු බඩු ටික මෙතන තියෙනවා. කොහොමද තියෙන්න ඕනේ? අපි අර මචං කලින් හොයාගත්තනේ පොඩි මේව කෑල්ලා. මේ මූ යනවනේ මා. මූ ආතයක් වෙනවා. මෙන්න මෙතනින් ටේප් එක ගන්න මචං. අපි අයිස්ක්‍රීම් අයියා කියලා හිතන්නේ නැහැ කොහේ හරි ඉඳලා. කොයි බින්න මචං ඉතුරු කෑල්ල. ඔක තියාගනි. මූ මචං වැඩන්නේ මයික් කාර්යය. මයික් කාර්යය ඕන එකක් හදලා දෙනවා. හැබැයි අපි අයිඩියා එකක් ගන්න ඕනේ. අපිට මචං තව තිබ්බ යකඩ කෑල්ලක් හොයාගන්න. අපි අයිස්ක්‍රීම් අයියා නෑනේ බා. මේක උඩින් ඇවිල්ලා මට කෙලියක් දන්නේ නැහැ. තාත්තේ බරපතලයි. ඔය ඉන්නේ. එයා එනවා මේ පැත්තේ. ඔය එන්නකෝ. ඔය රස කෑමක් දෙන්න. ඉමි ගැඩිය හැකිද බා. බෑනේ බා හරින්න බෑනේ. එන්න ඔයා. මේ මම මෙහෙ මචං. එන්න මේ හරියට ආනවා. ඔකයි තට්ටේ පැලෙන්ඩයක් දෙනවා මම. එන්න ඔයා මේ හරියට. හරි මචං. හරි කොයි බං. හරි එන්නකෝ. ඔහොම එන්න. ඔයා කැරකිලා මට යන්න දෙන්නේ නැහැනේ. කැරකිල්ලම බෝදිල්ලම් කරනවා. ඔය බෝම්බෙට අහුණාම ඔයා ඉවරයි. හරි චටපට. එයා ඩවුන් ද පාල්ලා. අපි අයිබන් දැන් මේ උඩින්ම යන්නේ අපිට අර අනිත් පාර තිබ්බද? අනිත් පාර තිබ්බා තමයි. ඒක ඉතින් මගේ මොලේ වයර් එක සෝට් වුණා. දන්නේ නැද්ද? සුට්ට ඩාන් වෙනවා ඩූම් වෙනවා. අපිට මචං ඉතුරු එක තිබ්බේ මෙන්න මේ හරිය නේද? මේ තියෙන්නේ මෙන්න ප්ලේට් එක ගන්න ඕන. මෙටල් ප්ලේට්. දැන් අර රොඩ් කාරයට තියෙන වෙලාව හරි. විනාඩියක් 100 නැති වෙනවා කිව්වට ඔකට විනාඩියට වඩා අඩුවෙන් තමයි 100 නැති වෙන්නේ. ඌ අයිස්ක්‍රීම් කන හින්දා දන්නේ නැහැ. මොන මගුලක් කරලා හරි එහෙම තමයි ගේම් එක සිද්ධ වෙන්නේ. මෙතන නිබන් තියෙන්නේ. ආන්න හරි. දැන් නම් හරියටම හොයාගත්ත මචං. ගැම්මටම බොක්කමට කී එක හදලා දෙන්න යන්න. කී එක හදලා දෙනවා. හරි මචං. හදලා දියා. හරියට හරි මචං. දැන් උඹ හිතන්නේ මේක අරින්න පුළුවන් මේ කියලා. හරි. අපි අරලා බලමුකෝ මොකක්වත් වැඩන්නේ. අනිත් පැත්තේ නේද?
හරි මචං අපි ගිහිල්ලා බලමු තාත්තේ මොකද කියලා. අර ඇටයා ඉන්නවද දන්නේ නෑ. අපි ඇටස් පේන්නේ නෑ. දොර ඇරලාම යන්ද? නෑනේ බං වැරදුනානේ ඉතින්. ඔන්න බලංගු වැඩි. කමන්නේ. කොයි බං යා? එයා එහෙන් යනවා මම මෙහෙන් යනවා. මෙන්න මචං මේක. ඕක අරගන්න ඕනේ. තටමලා අරගන්න මචං. මේක හරියටම සෙට් වෙන්නේ නැහැ. හරියට. දැන් අපේ අයිස්ක්‍රීම් අයියා ඇවිල්ලා මට කෙලිත් දාන්නේ. කෙලින්න කලින් මෙන්න මේක දාගන්න. බ්‍රේකර් එකක් තියෙනවා. බ්‍රේකර් එක දාගන්න ඕනේ උඩට. අන්න හරි. ලයිට් එක නිල් පාට වුණා. නිල් නෙමෙයි කොළ පාට වුණා. දැන් උඹලා හිතන්නේ මට වර්ණන්ද දාවි කියලා. කෙලිය. ඔන්න ඔක තමයි මචං ප්‍රශ්නේ. ඔය පේනවනේ. දැන් අපේ ඇටයෝ ටික රොඩ් අයියව උස්සලා තියෙන්නේ. මේ අනිත් ඇට. අපි බලමු අපේ ලොලිපොප් අයියා ඒවත් අයිස්ක්‍රීම් අයියා මෙහි ඉන්නවද කියලා. නෑ, පේන්නේ නෑ. වැරදුනානේ බා. දැන් අපි ආයෙත් චාලිට කෝල් එකක් දීලා බලමු තාත්තේ මොකද කියලා. හෙලෝ චාලි MK. හරි මචං. ඔන්න පේනවා වැඩ. කෝල් එක වැටි හරි. ඔන්න පේනවනේ. දැන් ඉතින් මේක කේක් එකක් තියෙනවා මචං. කේක් එක දාලා මොකක් හරි රවට්ටන්න පුළුවන් දන්නේ. අපි මචං අර කලින් මේස් එකක් හොයාගත්තා නේද? මේ පැත්ත මොකද ආයේ පැත්තේ නෑ. මෙන්න මෙතනින් ගිහිල්ලා අන්නේ මේස් එක අරන් එන්න ඕනේ මචං. මේස් එක අරන් ඇවිල්ලා කොහෙද දාන්නේ කියලා බලාගන්න. මෙන්න මෙතෙන් තුව තමයි මේස් එක දාගන්නේ මචං. මෙන්න මේකට මේස් එක දාගන්න තියෙන්නේ. ඊසි වැඩේ. ඊසි උනාට කෙලව ගත්තොත් අවුල් යනවා. එයා යන්නේ නැද්ද බං? ආය යනවා වගේ. යනවා නෙමෙයි ආය එනවා. මට කෙලිත් දන්නේ නැහැ. එයා ගියා. අපි ආවා. හරියට හරි. සුප් එක කුණු ගඳ ගැස්සුවා කොහොම හරි මචං. මිශ්‍රණයේ කුණු ගඳ ගැස්සුවා. මූ දුවන් එනවා බී මේ පාර. අපි ඊට පස්සේ මචං වචනත් පැටලෙනවා. අර කුණු බිත්තර තිබි මෙහෙ මචං. අපි අර කලින් දොරක් කරගත්ත නේද මේ පැත්තේ. ඕකෙද නෑ ඕකෙ නෙමෙයි. මේ පැත්තේ තමයි. වෙන්න පුළුවන් මේ පැත්තේ. මේ තියෙන්නේ මචං. මෙන්න මේක ඇතුලේ තියෙන මචං කුණු බිත්තරද. ඔන්න දර ඇරිය. කුණු බිත්තර ටික චෙක් කරගන්න ඕන. කොහෙද මම කුණු බිත්තර ටික? මම කුණු බිත්තර ටික දීපල්ලා. හැමෝම යන හොඳ බිත්තර. ඒනට මං අද හොයන්නේ කුණු බිත්තර. මේ තියෙන මචං කුණු බිත්තර ටික. ඕක ගිහිල්ලා දාගන්න ඕනේ මචං. ඉඳන් බලන්න දාගන්න ඕකට තියලා. මෙතෙන්ට දාන්න ඕනේ මචං. මට මතක නැහැ කුණු බිත්තර ටික දාන්න ඕකද කියලා නෑ. මෙතෙන්ට දැන්නේ මිරිස් වගේ. කුණු බිත්තර ටික දාන්න. මේ මෙතෙන්ට දුවලා කුණු බිත්තර ටික දාන්න ඕනේ. මෙන්න මේකට කුණු බිත්තර ටික දාන්න ඕනේ. බීන් අපි අක්කා එනවා බා. කෝකටත් කියලා වෙස් මුනේ මේ හැටින් ගලවලා ගියොත් අපිට වැඩි ලේසි වෙනවා. අපි අක්කා යනකම් ඉන්න ඔය වගේ.
මූණ කලවලා දාලා යන්න. කොයි කුණු බිත්තරේ මේ තියෙන කුණු බිත්තරේ. හැංගිලා ඉඳලා බලමු. මුන්ඩික හොයලා යයිනේ මාව. හොයාගෙන ඇවිල්ලා මට කෙලිත් දන්නේ. මේ ඉන්න මචං ඩයල් එක. හරි මේ අක්කාත් එක්ක බෑ මචං කරන්න වැඩි ඈ. හරි මචං කුණු බිත්තර ටිකක් දාගත්තා. මේ දින බෑ මචං වෙස් මොන. ඕක දාගත්ත කියන්නේ වැඩි ඉවරයි. වැඩි ඉවර නෑ ඉතින්. දැන් අපිට මචං මිරිස් බෝතලයක් හොයාගන්න ඕන. ඒක හොයාගත්තේ කොහෙන්ද කියලා මට මතක නෑ. මිරිස් බෝතලේ හොයාගත්තේ මචං කොහෙන්ද කියලා මට හරියට මතක නෑ බා. පොඩ්ඩක් ඉඳන් මේ හරිය නැවතින්ද බලමු මිරිස් බෝතලේ කොහෙන්ද හොයාගත්තේ කියලා. හරි මචං අපිට දෙයක් අමුතු කරන්නේ. අයියෝ ඉතින් දැන් ආයෙත් යන්න වෙනවා. ඊට කලින් පොඩ්ඩ වැඩක් කරගමු මචං. අයිස්ක්‍රීම් කාර්යය මෙහාට ගෙන්න ගත්ත කියන්නේ වැඩි හරි. හරි. දැන් ඕක එනවා මේ සද්දෙට. එතකොට අපි ගැම්මට මේක දාගෙන යන්න ඕනේ. ඔය ඉන්නේ අපි අක්කා. අපේ අර කොළපාට දොර තිබ්බේ කොහෙද මචං? මට හරියට මතක නැහැ. අපි කොළපාට දොර තිබ්බේ මචං මෙහෙ නෙමෙයි. කොළපාට දොර කියන්නේ අර ටෙලිෆෝන් එක ගහපු දොර. ওই පැත්තේ තිබ්බේ නෑ මචං. එහෙනම් සූර්යකට මෙන්න මෙතන තමයි. මේ තියෙන්නේ. අපිට කලින් දෙයක් කරගන්න අමතක වුණානේ මචං. ඒක දැන් තමයි කරගන්න වෙන්නේ. මම ඇත්තටම සත්‍යකරුක මිනිස්සෙක්. මට නොකිය ඉන්න තිබුණා මේක ඊළඟ පියවර මේක මට වැරදුනා කියලා. යන මට ඇත්තටම වැරදුනා. මේ ඉන්නේ පෙරුඩ්ඩයි. අයියෝ බමුණ අවදයක් ඈ. ඔයා වෙන් එන්න එන මම මෙහෙන් යන්න. උට ඵලයන් බා. බලමු රොඩ්ඩයි එනවාද කියලා. ආවොත් නම් කියලා වෙන ෂේප් එකක් තියෙන්නේ. එනවා. එහෙනම් අපිට ෆුල් වටයක් ගහන්න ඒ වගේ. මේ මචන් තියන්නේ කලින් ගේම් එකේ අර පොරිස්කාරය වැටිච්ච දැන්.
මුට මචං මාර ට්‍රොෆිස් ගොඩක් තියෙන්නේ. අපි මේ පින්තූර වගේ තියෙනවා මචං චෙක් කරගන්න. පින්තූර වගේ නෙමෙයි. පින්තූර දෙක තුනක් චෙක් කරන්න වෙන්නේ මේක අරගන්න මචං. ආයතන වහලා මචං. මට හරියට මතක නැහැ පින්තූරේ තිබ්බේ කොයිද කියලා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. හරි මචං පින්තූරේ තිබ්බනම් මෙන්න මේ එතන නෙමෙයි. හරි මචං මට වැරදුනේ. මට පොඩ්ඩක් වැරදුනා. යමක් බලන්න මේ පැත්තෙන්. මේ පැත්තෙන් ගිහිල්ලා බලමු ෆෝඩ් කියලා ගහලා තියෙන මේක පින්තූරය. මට කලින් මතක විදියට එහෙම එක තමයි තිබ්බේ. පින්තූරේ අරන් වෙන්න ඕනද කියලා නම් ෂුවර් යන්නේ. ෆෝඩ් කියලා ගහලා තිබ්බත් තමයි මචං. ඒක නෙමෙයිනේ බා. ෆෝඩ් කියලා තමයි ගහලා තිබ්බේ. බලපන් මචං මේ කොහේ හරි ෆෝඩ් කියන ලාංඡනය ගහලා තියෙනවද කියලා. මේ ඉන්නේ අපි.
අප්පා මේ වටේම ඉන්නවනේ බං මේ පාර. මට පේන්නේ වටේම ගෙලී වගේ මට. බලමු ෆෝඩ් කියන ලාංඡනේ මචං. මෙන්න මේ පල්ලෙහාද ඔය තිබුණේ. මට හරියටම ෂුවර් එකක් නැහැ. මේ ඉන්න මචං අපේ අයිස්ක්‍රීම් අයියා. ඇවිල්ලා මට කෙලියක් දාන්නේ. මේ තියෙන මචං ආනේ ෆ්‍රොස්ටි නේද? ෆෝඩ් කියලා නෙමෙයි තියන්නේ. මේ තියෙන බාන්නේ. එයා ආවද? එයා ආවේ නෑ. එයා එනවා. එයා වටෙන් යයි වගේ. අනේ එයා උඩින් යනවා ඒ පාර. අයියේ මම මෙහි උඩින් යන්න එපා. බ්‍රදර්. අයියෝ ඒක උඩින් ගියානේ බං. වාතයක් වෙන්න. දැන් මාත් උඩින් ගිහිල්ලා කෙලව ගන්න හදන්නේ. හොඳයි. කෙලවෙයිද දන්නේ මචං. කෙලවෙන්න කියලා හරි ආවා. සර්ටිෆිකේට් එක ඕක තිබ්බේ මචං එහා පැත්තේ. උතෙන්ට යන්න අපි ෂෝට් කට් දාමු. අපෝ මේ ඉන්නේ යට. මෙහෙ නෙමෙයි. මෙන්න මේකද ඔයද? ආයෙත් යන මේ ෆොටෝ එක. මාළම කරදරයක් බෑ. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ මචං. මේ ඉන්නේ අපි ට්‍රැක් පයින් ඩයිල් එකද? ඔව් ඌ වගේ තමයි. මේකද නෑනේ බෑ මේ නිල් පාට ගන්න බෑ මෙතන තියෙන්නේ. දැන් අපි නිල් පාට එකක් තමයි හොයා ගන්න ඕන. නිල් පාට පින්තූරයක් තියෙන කොහෙද බෑ මට මතක නෑ. බලපන් යන ගමන් බීත්තිරිය චෙක් කරන් යන්න ඕන. නිල් පාට මෙයාගේ එකක් තිබ්බේ කොහෙද කියලා මතක නෑ බා. මෙහෙද? අනේ මේ තියෙන බලන්න. අන්න හරි. මේ ගන්න ඕනේ. අයියෝ මෝ එනවා කියහන්කො ඉතින්. මාළම වාතයක් බා. අපේ අයිස්ක්‍රීම් අයියත් කලින් නම් උඩට ආවා. මෙයාට ආවත් දන්නේ නැහැ හැබැයි. මෙන්න මේක අරගන්න ඕන මචං. හරි ඒක අරගත්තා. දැන් මෙතනින් ඇරලා බලමු. මෙතන තියෙන මචං ස්විච් එක එක. කොයි බා. ඔන්න ගන්න ඕනේ. මේක මොනවද තියෙන්නේ? අම්මට දිරි. ආයෙත් යබ්බා. අම්මට ඉතින් වල දාලා මේ ගෑණි එවිල්ලා කුරු දෙතනින් පැත්තට ගහන ඉන්නවා. කවුරු හරි දොරට තට්ටු කරනවා. ඇරියා මචන් දොර. මේ ඉන්නේ සිස්ටර් කෙනෙක්. ඒ වගේම යාළුවෙක්. හරි මචං. ගෑණිත් එනවා තත්ත්වය බලන්න ඇතුලේ. අම්මට ඒක ගෑණි දකින්නවා වෙලා තියෙන සිද්ධිමන්ට් එක. ඔය ඉන්නේ නිකන් යක්ෂණී වගේ.
හරි මචං. ඒ විල්ලන් තමයි රෝඩ් ගියාම කලින් කිව්වනේ. ඔන්න ඔච්චරයි මෙතන සිද්ධිය. දැන් ඉතින් ආයෙත් ඊට පොට් එකටම යන්න පුළුවන්. වැරදෙනවනේ බං හැම වෙලේම. ඇත්තටම කිව්වොත් මම මේ ගේම් එක තාම එකපාරයි ප්ලේ කරේ. ඒකින්ද මට ටිකක් මේක ප්ලේ කරන්න වෙලා ගියා. මේ ඉන්නේ මචං. දැන් මචං අපේ දොරක් කැරලා තියෙන්නේ මචං. දොර නෙමෙයි. මෙන්න මෙහෙ අර උඹලට මතක ඇති ඉබ්බෙක් වගේ එකක් කරගන්න තිබ්බා. ආයෙක මෙහෙ නෙමෙයි තිබ්බේ. ඒක තිබ්බේ මෙහෙද නෑ. ඔහෙ නෙමෙයි තිබ්බේ. මෙන්න මේ පැත්තේ තිබ්බේ. මේ තියෙන මචං බලන්න. ඔය කැරලා මෙන්න මේ ගන්න ඕන මචං. අරගෙන මට කෙලෙවෙයිද දන්නේ. ඔක දාලා මචං අපි යමන්කෝ මේක දාගන්න ආයෙත්. මට මතක නෑ මචං පිටි එක දාගන්න තිබ්බේ කොහාටද කියලා. මේ මිල්ක් බෝතලේ මෙතනින් තියාගෙන පිටි එක දාගන්න ඕන කොහෙන්ද කියලා හොයාගෙන ඉන්නේ. මෙතනද පිටි එක තියෙන්නේ. මේකට තමයි දාගන්න. මට මතක නෑ හරියටම. ඔව් එතෙන් තමයි දාගන්න ඕනේ. කොයිද බාන්නේ? බාන්නේ මෙතන තියෙනවා. අර ගෑණි අර හිටේ ඉඳන්නේ. කෙලියනේ ඉන්න. ඔළුව දාගෙන ගිහිල්ලා රටපට කාලා ඔළුව දාගත්තා. මේ ඉන්නේ මචං. අම්බු බයත් හිතෙනවා නිකන් එකපාරම ළඟට එද්දි. දැන් අපි අයිස්ක්‍රීම් ආය පැත්තකට යනකම් ඉඳලා ඕක ගිහිල්ලා මෙන්න මෙතන මචං පිටි කොට්ටයක් තියෙනවා. පිටි කොට්ටුට හලා ගන්න ඕනේ. හරි. ඉවරයි. අහුණා. දැන් ඉතින් තුන්වෙනි ඇටෙම්ප්ට් එක තමයි යන්නේ. දැන් මචං ගේම් එකේ කරන්න ඕන දේවල් ගොඩක් ඉවරයි. මට මේකේ මොකද කරන්න තියෙන්නේ කියලා මට හරියට මතක නෑ. මෙතනක් දැන් මචං වහලා තියෙන්නේ. මේ තියෙන මචං. ඔන්න ඔක් කරක ගන්න ඕනේ. ඊට පස්සේ මචං දොර ඉබේම ඇරනවා. පෑනේ මචං අර ගොන් ගහ එතන ඉන්නවනේ මචං. අයි පොඩ්ඩක්. හරි මචං. අර ගෑණි යනවා. දැන් මචං අර ගෑණි ඇවිල්ලා
මෙන්න මේක බීලා මචං වැටෙන්න ඕන. වැටුණට පස්සේ අපිට කී එකක් අරගන්න තියෙනවා. ඔය ඉන්නේ. කී එක අරගෙන මචං අපිට තියෙනවා මෙන්න මේ දොර අරගන්න. මෙන්න මෙතන මේ තියෙන දොර. බලන්න යා බොනවද කියලා. අර බොන්නේ මල් පැණි බොන සමනලයා වගේ. අපි සමනල්ලක් වුණ වැටෙනවා. වැටිච්ච ගමන් මෙන්න මේ කී එක ගන්න ඕනේ. කර්ම කියන්නේ කී එක එන්නේ නැහැ. ඒක අරින්න බෑ මචං අර කී එක නැතුව. අන්න බලහන් ඉතින් සමනලක් ආයෙත් නැගිටලා. මේ මොකද්ද වන්නේ? පේපර් එක කෑල්ලක් නේද? අඩි මට ඔය යටින් මේ කී එක දෙන්න බැරිද? මේ තියෙන බැල්ලලා. ඉල්ලලා තියෙති ගන්න බෑ බා. මේ එනවා ඉතින් බොණ්ඩ මොනේ ඒක. දැන් ඉතින් මොන කන් හිටහන්කෝ ආයෙත්. මිරිස් එහෙම දාලා කලවම් කරලා තියෙන මචං සුප්පිරියට. හරි ඔය යන්න එපා බං. අරක බීපන්කෝ ගිහිල්ලා. මට උඹේ යතුරු ගන්න ඕනේ. මාර වැඩි වුණේ මචං මට යතුරු ගන්න බෑ දැන්. බලමු දැන් ආයෙත් බොයි වගේ. දැන් නම් මට යතුරු ගන්න බැරි නම් මම පුක පොළවේ ගහගෙන වීඩියෝ එක නවත්තනවා. හිටගෙන ගන්න බෑ මචං. පේනවා ඉතින් මට කවදත් මගේ පුක පොළවේ ගහ ගන්න වෙන්නේ නැහැ. දැන් මචං මේ ලෝකේ ඇරලා ගැම්මට මෙන්න මෙතනින් පැන ගන්න ඕන. පේනවා ඉතින් වැඩ. ඕන්න මචං පෑන්නා. ඔන්න එහෙනම් චාලි කොල්ලත් අපි ළඟ. ඇත්තටම මම මේක එකපාරයි ප්ලේ කරෙත්. මේ දෙවනි පාර. මේකින්ද වීඩියෝ ටිකක් දික් වුණා. පුරුදු නැති හින්දා. පේනවද? බලපංකෝ ඉතින් මුට කාණ්ඩ තමයි මතක් වෙන්නේ. දැන් ඉතින් ඊළඟට හොයන්න තියෙන්නේ කෙල්ලව. මූට නම් පිස්සුද කොහෙද බං? හරි මචං කොහොම හරි අයිස්ක්‍රීම් 6ක් ඉවරයි. ඊළඟට 7 වෙනි චැප්ටර් එක තරන් එනවා. අදට එහෙනම් ගුඩ් බයි.